අපි හදන්න යන්නේ රසම රස chocolate banana bread. ඔයගොල්ලෝ මෙච්චර කල් කාලා තියෙන්නේ නිකන් banana bread නම් අද අපි chocolate lovers ලට පැච් වෙන chocolate banana cake හදමු. මේක මාරම soft, මාර රසයි. අනිවාර්යෙන් හදලා බලන්න. ඔයගොල්ලෝ පුදුම විදිහට මේකට ආස වෙයි. බලමු කොහොමද හදන්නේ කියලා. හොඳට ඉදිච්ච කෙසෙල් ග්‍රෑම් 390ක් තමයි ඕනේ. හොඳට කෙසෙල් ටික පොඩි කරගන්න. මේ වගේ හොඳට පොඩි කරගන්න. ග්‍රෑම් 155ක් පාම් පිටි ගන්න. ග්‍රෑම් 16ක් corn flour දාගන්න. baking powder තේ හැන්දක්. baking soda තේ හැඳි 3 කාලක්. cocoa powder ග්‍රෑම් 35ක් එකතු කරගන්න. butter ග්‍රෑම් 56ක් එකතු කරගන්න. සුදු සීනි ග්‍රෑම් 150ක්. රස සුවඳ නැති තෙල් ග්‍රෑම් 52ක් එකතු කරගන්න. බිත්තර එකක් එකතු කරගත්තා. එක බිත්තරයයි ඕනේ අපි පොඩි බනානා බ්‍රෙඩ් එකක් නේ හදන්නේ. එක බිත්තරයක් ඇති. බිත්තරෙත් දාලා හොඳට බීට් කරගත්තට පස්සේ අපි හොඳට කෑලි නැති වෙන්න පොඩි කරගත්ත අපේ කෙසෙල් ටික හොඳට ඉදිච්ච කෙසෙල් ටික එකතු කරගන්නවා. ඊපස්සේ ආපහු බීට් කරගන්න. oven එක ප්‍රීහීට් කරන්න 160ට විනාඩි 5ක් 10ක් ප්‍රීහීට් කරන්න. මේ වගේ loaf pan එකක් ගන්න. බටර් කරලා තියෙන්නේ. ඊට පස්සේ baking paper එකක් දාගන්න. මේ දෙපැත්තට දැම්මේ නැතත් කමක් නැහැ. බටර් කරලා තියෙන හින්දා මෙහෙම මේ අතට මේ වගේ දිග අතට පටියක් දාගත්තා නම් ඇති. අපි කලින් මික්ස් කරගත්ත පිටි මිශ්‍රණය එකතු කරගන්නවා. චොක්ලට් මේ පොඩියට කපාගත්ත chocolate තියෙනවා dark chocolate ග්‍රෑම් 100ක් 150ක් විතර කෝප්පයක් වගේ පුරවලා හරි ඔයගලන්ට තියෙන ප්‍රමාණයට ඒකෙන් කොටසක් එකතු කරගන්න. ටිකක් තියාගන්න උඩින් ඉහින්. දැන් මේ ටික කොහොම හොඳට කලවම් කරගන්න.
හොඳට චොක්ලට් පාටට රස පාටට තියෙනවා. අපි දැන් කලින් ලෑස්ති කරගත්ත අපේ ලෝෆ් පෑන් එකට මේ මිශ්‍රණය දාගමු. අපි කලින් ඉතුරු කරගත්ත අපේ චොක්ලට් ටික කපාගත්ත කෑලි ටික මම උඩින් දාගන්නවා. මේ රත් වෙච්ච oven එකට දාලා අපි බේක් කරගන්නවා. විනාඩි 20ක් විතර බේක් කරලා බලමු. විනාඩි 20කට පස්සේ අපේ රසම රස චොක්ලට් බනානා බ්‍රෙඩ් එක ලෑස්ති. බලන්න හොඳට බේක් වෙලා හොඳට පිම්බිලා ඇවිල්ලා තිනවා. ටූත් පික් එකක් ටෙස්ට් කරලා බලන්න ගෑවිලා එන්නේ නැහැ නේද කියලා. තියෙන්නේ අපේ රසම රස චොක්ලට් බනානා බ්‍රෙඩ් එක. අපි කෑල්ලක් කපලා බලමු. හොඳට තද්ද පාටට තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මේ පුදුම සොෆ්ට් මේක. අපි කටක් කාලා බලමු. මාර රසයි. ඔයගොල්ලෝ අනිවාර්යෙන් හදලා බලන්න. හදලා බලලා මට කමෙන්ට් කරන්න කොච්චර රසද කියලා. ඔයගොල්ලෝ මෙච්චර කල් නිකන් බනානා බ්‍රෙඩ් නම් කෑවේ. මේ සැරේ චොක්ලට් බනානා බ්‍රෙඩ් හදලා කමෙන්ට් කරන්න. එහෙනම් මේ වීඩියෝ එක යූස්ෆුල් වෙන්න ඇති කියලා හිතනවා. මේ රෙසිපි එකට ඔයගොල්ලෝ ගොඩාක් ආස වෙයි කියලා හිතනවා. තවත් යූස්ෆුල් වීඩියෝ එකකින් ආපහු හම්බ වෙමු. Thank you so much for watching. Bye.